ඔයාලා ළමයි කවදාකවත් ජොබ් එකක් කරනවා නම් ඒ කරන ජොබ් එක තුල උඩට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉහළට උඩහට යන්න බලාපොරොත්තුවක් ඔයාට තියෙනවා නම් ඔයාගේ රැකියාව තුල කිසිම දවසක ළමයි කිසිම වෙලාවක සුපර් මාකට් චේන් එකකට නම් ජොයින් වෙන්න එපා. මම නම් කියන්න ඕනේ නේ ලංකාවේ තියෙනවනේ සුපර් මාකට්ස්. දැන් මම සුපර් මාකට්ස් කිව්වම මම ඔයාලට මතක් කරන නම් ටිකක් තියෙනවනේ. ඕවේ ඒ අපි කියනවා මේ මොනවාද ෂෝරූම්ස් වලට ඒවට නම් ජොයින් වෙන්න එපා. ගොඩ යන්න බෑ. ගොඩ යන්න බෑ. මං හේතුවක් කියන්නම්. ඔයා ගන්නකො බැංක් එකක්. එහෙමත් නැත්නම් ඔය මේ ෆයිනෑන්ස් ආයතනයක් ගන්න. ඔයා බලන්න ඒකට ගිහිල්ලා ඒ ආයතනයේ සේවය කරන සේවකයන් ආයතනයට එන විදිය කොහොමද එන්නේ? කොහොමද එන්නේ? බැංකුවකට ගිහිල්ලා බලන්න කොහොමද එන්නේ? අටුම ඒකේ ඉන්න මැනේජර්, ඇසිස්ටන්ට් මැනේජර් තවත් ඔක බෙදෙනවනේ. මේ බෙදුනහම ඕකේ මුළු ස්ටාෆ් එක බ්‍රාන්ච් එකකමද එක බ්‍රාන්ච් එක මුළු ස්ටාෆ් එක අපි හිතමුකෝ 20යි කියලා. ඔය 20න් භාගයකටවත් රෝද 4ක වාහනයක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. හරිද? මොකද හිනාගියේ ඒක තියෙනවා. නැති කට්ටියත් ඉතා කෙටි කාලයක් තුළ එතනට එනවා. හරිද? ඔයා සුපර් මාකට් එකකට ගිහිල්ලා බලන්න. ඔයාට ඔය මම කිව්ව සාධකයේ දකින්න හම්බෙන්නේ නැහැ. සුපර් මාකට් එකකින් ගොඩ යන්න බෑ. ඒක රැකියාවක් පමණයි. ඒ රැකියාව තුළ උසස් වීම වලට හම්බ වෙනවා. ඒ උසස් වීම වල තියෙන ගැප්ස් බොහොම අඩුයි. සැලරි ගැප් එක ප්‍රොමෝෂන්ස් තියෙනවා. ගැප්ස් බොහොම අඩුයි. කොහොම එක හා සමානයි. ඔය සමහර ආයතන තියෙනවා ළමයි මේ ලංකාවේ සුප්‍රසිද්ධ නම්බර් 1 කියන්නත් පුළුවන්. එහෙම සුපර් මාකට් චේන්ස් තියෙනවා. ඒකේ ළමයි මේ කැෂියර් ඉන්න කට්ටිය ගන්නකො. උන් අතු ගන්නත් ඕනේ. එයාලගේ ඔලුවට දාලා තියෙන එක තමයි සමානාත්මතා. මඟුලක් නෙමෙයි උන්ව මරවන්න දාලා තියෙන පොඩි යමක් ඒක. ඔය ඇසිස්ටන්ට්ස්ලා ඉන්නෝනේ. එයාලම තමයි අතු ගන්නේ. සමහරක් ආයතනවල. Oh. Right? කැෂියර්ට ඊට පස්සේ යාගේ සුපර්වයිසර්ට ඔහොම යනකොට ඒ හැම කෙනාටම තියෙන සැලරි එකේ තියෙන ලොකු ගැප් එකක් නැහැ. ඒ කියන්නේ වැඩක් තියෙනවද ඉඳලා? උසස් වීම ලැබෙනව නමට. මැරෙන්න ඕනේ. ඔයාලා දැකලා තියෙනවද ළමයි මේ අපි හැමෝටම තියෙන එකක් නේ සිංහල අවුරුද්ද. කතෝලික අයට මේ ක්‍රිස්මස් එක විසක් පෝය මේවා තියෙන දවස් වලට වහපු සුපර් මාකට්ස් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඔය අයකට බැඳුනොත් ඒව හම්බෙන්නේ නැහැ. රයිට්? අනිවාර්යයෙන්ම මරණකම් වැඩ කරන්න වෙනවා. රයිට්? ඔයා දැකලා තියෙනවද ළමයි මේ සුපර් මාකට්ස් වල ඉන්න ගර්ල්ස් ලානේ වැඩිපුරම ඉන්නේ කැෂියර් එකේ බොයිස්ලාත් ඉන්නවා. හොඳට බලන්න මේ නොටිස් කරලා යන්නේ ඔයගොල්ලෝ. ඔයාලා දැකලා තියෙනවද ඒගොල්ලෝ ඉඳගෙන ඉන්නවා? ඉඳගෙන දැකලා තියෙනවා? කැෂියර් එකේ ඉන්න අය කොහොමද ඉන්නේ? ඉඳගෙන මම දන්නේ පැය කීයක් වැඩ කරනවද කියලා. මම ඕක දකින්නේ. හොඳේ මම නොටිස් කරන්නේ මම කියන්නේ. ඉඳගන්නේ. ඉඳගන්නේ කියන්නේ ඉඳගන්න ටූල් එකක් දීලා නැහැ ඒගොල්ලන්ට.
දැන් ඔයා හිතන්න පැය 8ක් කියලා වැඩ කරන කාලේ ඔයාලට පුළුවන් ද පැය 8ක් හිටගෙන ඉන්න? මේ ඔයාලා කවුරුත් සුපර් මාකට් එකේ කැෂියර් කරන කෙනෙක් මම කියන්නේ. ඕ වගේ ජොබ් එකකට ගියාම වෙන්නේ මම කියන්නේ කරන කට්ටියට හිටගෙන ඉන්න වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ළමයි කරන්න වෙනවා ඒගොල්ලන්ට. එහෙමයි මූවමන්ට්ස් නැතුව හිටගෙන හිටියාම වෙන Tamanට වෙන මේ අවඩක් තියෙනවා. මොකක්ද ඒක? ඇවිදිද්දි ප්‍රශ්නයක් නෑ. හිටගෙන හිටියා වෙන දෙයක් තියෙනවා. අන්න ඒක. වෙරිකොස් කියන්නේ අන්න ඒක. නහරකට ගහනවා කියන එක වෙනවා. දැකලා තියෙනවද සමහරුන්ගේ කකුල් වල මේ ජොයින්ට් එකෙන් පහළ ටික, ධනිස්සෙන් පහළ ටික නිකන් මල්ලතු ගිහිල්ල වගේ තියෙනවා. ගැට ගහලා. ඒ ප්‍රධාන හේතුව හිටගෙන ඉඳීම. ඔය ඇවිදින නම් අවුලක් නෑ. එක තැන වැඩි වෙලා හිටන් හිටියාම ඒ දේ වෙනවා. හරි. ඒතර මම එක ශේෂ්ඨයක් විතරයි ඔය කිව්වේ සුපර් මාකට් චේන් එක. සුපර් මාකට් චේන් එක විතරක් නෙමෙයි. තවත් ඒ වගේ වාට ලොකු දුරක් යන්න බැරි. ආයේ විශේෂ ශේෂ්ත්‍රයක් නැත්නම් ජොබ් ෆීල්ඩ්ස් ගොඩාක් තියෙනවා. රයිට්? ඒවත් සලකා බලන්න. හරි. අපි ආයමත් හිතන්න